ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා. හරි ඉතින් මං අද ගෙනාවේ වෙනස් vlog එකක්. ඉතින් අද මට ස්පෙෂල් මට විශේෂ කෙනෙක්ගේ බර්ත්ඩේ එකක්. ඉතින් මං මේ ඒකට එයාට දෙන gift ටික පැක් කරන්නයි හදන්නේ. හරි ඉතින් බලමු මොනවාද මම එයාට දෙන්න ගත්තේ කියලා. හරි ඉතින් මුලින්ම මම එයාට ගත්තා මග් එකක්. ඒ මග් එක තමයි ඒ තිබ්බේ. ඉතින් ඇත්තටම ඒ අයියා මාරම ලස්සනට මග් එක නම් කරලා දුන්නා. මං ඉල්ලපු විදිහටම එයා ඒ මග් එක ලස්සනටම හදලා දීලා තිබ්බා. ඉතින් ඇත්තටම මං හිතුවට වැඩිය නම් ලස්සනයි. ඉතින් ඒ විදිහට මග් එක නම් ක්වොලිටි එකටම හදලා දීලා තිබ්බා. හරි ඉතින් ඒක තමයි මං එයාට ගත්ත පළවෙනි gift එක. හරි ඉතින් ඊට පස්සේ මම එයාට ගත්තා මෙන්න මේ පර්ෆියුම් එක. ඒ පර්ෆියුම් එක එච්චර සුවඳක් නම් නැහැ. මොකද මේ මමත් ඒක පස්සේ බැලුවේ. මොකද ගද්දිම බැලුවේ නැහැ. අරගෙන ආයි මමත් එකක් ගත්තා. ඒක ගද්දි තමයි මම බැලුවේ. හැබැයි ඒක සුවඳ නම් ටිකක් අඩුයි. ඉතින් ඇත්තට පෙනුමට තිබ්බ නිසා මම ගත්තා. ඉතින් ඒකත් ගත්තා. ඒක තමයි මං එයාට ගත්ත දෙවැනි gift එක. ඊට පස්සේ ඉතින් වතුර බෝතලයක් තමයි ගත්තේ. මොකද එයා නිතර දෙවියලේ වතුර බොනවා. මම වගේ නෙවෙයි. ඒ නිසා වතුර බෝතලයක් ගත්තා. ඒක නම් ලස්සනයි. මගේ යාළුවා කියනවා එයාට ආස හිතුණලු ඒක දැක්කාම. ඉතින් ඇත්තටම වතුර බෝතලේ නම් ලස්සනයි. ඉතින් ඒක තමයි මගේ තුන්වෙනි gift එක. හරි ඊළඟ එක තමයි බෙල්ට් එක. මං හිතුවා බෙල්ට් එකකුත් අරන් දුන්නොත් ඒක වටීවි කියලා. මොකද කොහොමත් එයා කේක් නම්ම නම් කපන්න කේක් නම් කන්නේ නැහැ. එයා පැනිරා එහෙම වැඩිය කන්නේ නැති නිසා මං හිතුවා මේ පාඩේ එයාට gift එකක් දෙද්දී එයාට වැදගත් දෙයක් එයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දුන්නොත් හොඳයි කියලා. හරි ඉතින් අපි බලමු ඊළඟ gift එක මොකක්ද කියලා. හරි ඉතින් ඊළඟට මං ගත්තේ බෑග් එකක්. ඔය ටික දාගෙන යන්න දෙයක් යන්න පුළුවන් වෙන්නත් එපා ඇති. ඒ නිසා මං ගත්තා බෑග් එකක්. ඕක තමයි ඒ gift එක. හරි ඉතින් බලමු අනිත් gift එක මොනවද කියලා. හරි ඉතින් ඔන්න ඊළඟට පර්ස් එකක් තමයි ගත්තේ. පර්ස් එක ඉතින් වටිනවනේ. ඒ නිසා පර්ස් එකක් ගත්තා. පර්ස් එක තමයි මගේ ඊළඟ gift එක. හරි බලමු තව තියෙනවා අනිත් ඒවා මොනවාද කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න සපත්තු දෙකක් ගත්තා එයාට දාන්න. හරි ඉතින් ඒක තමයි මගේ ඊළඟ gift එක. ඉතින් මේ දෙක ඇත්තටම මට මං හිතුව විදියට නම් හිතට වැඩිය සෙට් වුණා. මම බයෙන් හිටියේ එයාගේ කකුල් ටිකක් ලොකුයි. ලොකු සයිස් දාන්නේ දැම්මම පස්සේ එයාට ඒක මදි වෙයි කියලා. නැහැ මං ඊට පස්සේ එයාට ගෙනින් දුන්නාම ගානටම තිබ්බා. ඉතින් මම බයේ හිටියේ ඒක නම් මදි වෙයි කියලා. ඒක තමයි මගේ ඊළඟ gift එක. හරි ඊළඟට ගත්තා එයාට බෑග් එක දෙන්න නිසා බෑග් එකට දාන්න කීටැක් එකයි පොඩි බෑන්ගල් එකකුයි ගත්තා. ඒක තමයි මගේ ඊළඟ gift එක. හරි අපි බලමු අනිත් gift එක මොනවා වෙන්න ඇතිද කියලා. හරි ඉතින් මට ඔන්න ෂෝට් එකක් ගත්තා. ඔය ෂෝට් එක නම් ඊට පස්සේ ගෙනිච්ච දවසට මම මේක කරාට පස්සේ එයාට gift එක දුන්නාට පස්සේ බලුවා ඇත්තම ෂෝට් එක නම් මදි වුණා. ෂර්ට් එකත් මදි. ස්කිනි දෙකක් ගත්තා. ස්කිනි දෙකෙන් එකක් ඇති එකක් මදි කිව්වා. ඉතින් ඔන්න ඔය ටික තමයි මං එයාට එයාගේ බර්ත්ඩේ එකට මේ පාඩ ගත්තේ. මොකද වටින දෙයක් එයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් දෙන එක වටිනවා කියලා මම හිතුවා. ඒ නිසා ඔය ටික තමයි මං එයාට මේ පාඩ බර්ත්ඩේ gift එක විදියට දුන්නේ. තව එයාට සොක්ස් දෙකක් ගත්තා. ට්‍රවල් එකක් ගත්තා. මේ ස්කිනි දෙක පැක් කරේ ඊළඟ දවසේ. මොකද එදා ඔක්කොම පැක් කරගන්න බැරි වුණා. මොකද අපි වැඩ කරන ගමන්නේ. ඉතින් ඒ නිසා ඊළඟ දවසේ ස්කිනි දෙක පැක් කරගත්තා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි
මං එයාට ගිෆ්ට් ටික පැක් කරලා දුන්නේ. හරි ඉතින් මං අද මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. මම හිතනවා ඔයාලා හැමෝම බ්ලොග් එක බලන්න ඇති කියලා. හරි ඉතින් මං ආයෙ අලුත් බ්ලොග් එකකින් හම්බෙන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. තව දෙයක් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. bye. පවසමි මේ ගීයෙන් රහසේ උපන්දින අද ඔබගේ සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ හදේ නැගෙන ආදරේ රැඳි මල් පොකුරයි මේ මාගේ